යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද ඉඳලා ඉස්කෝලේ නිමාඩු තිබිලා පටන් ගන්න දවස. ඉතින් මම උදේම දෙල් උයලා එතකොට බණ්ඩක්කයි කරවලා ඒකට දාලා තෙල් දාලා පොඩි හරි බිත්තර බෙද ගන්නවා. ඉතින් ওই විදිහට තමයි කැම ටික හදාගන්න ඉන්නේ. ওই බණ්ඩක්ක ටික ওই විදිහට හීනෙට කපාගත්තා. එතකොට චුට්ටක් සෙවල ගතිය අඩුයි වගේ. ඉතින් බත් එකක් ලිපේ. ඒ අතරේ මම තේ ටිකක් බොන්න කියලා වතුර හේකුත් ගැහුවා. ඉතින් මේ දවස්වල මේ ඔයාලා දන්නවනේ සීතලයි පින්නයි හන්දා එළියේ කුස්සිය උයන්න අමාරුයි. ඉතින් මේ වැස්සත් එක්කනේ. ඉතින් මම කොහොමත් ටිකක් පීනස තියෙන කෙනෙක් නිසා මට පින්න හරිය අහිත කරයි. ඉතින් හච්චි යනවා හරිය අමාරුයි. ඒක නිසා ගේ කුස්සියට මාරු වුණා. ඉතින් දැන් මේ හදන්නේ රෑ උයපු වලන් ටිකක් තියෙනවා. ඒ ටිකත් ඔය ගමම්ම හොදලා අයින් කරගන්න. ඉතින් මම මෙතන වලන් හොදන්නේ නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට ඉතින් එළියේ තියෙන වැස්සයි ඒ වගේම අර මගේ වලන් මැස්ස තියෙන තැන මේ උල්දිය දාලා. ඒක නිසා එතන හිටගෙන ඉන්නවත් බෑ හරි අමාරුයි. අපේ ගෙයි අර පිටිපස්සේ පැත්ත පොඩ්ඩක් පාත වැඩි නිසා උල්දිය ඉතින් හරි අමාරුයි මේ පැත්තේ යන්න. ඉතින් ඒක නිසා පාන්දරට එහෙම අමාරුයි. මම ඒ නිසා කුස්සියේ මේ විදිහට ඉතින් වලන් ටික හොද ගන්නවා. ඒකල්ල ඉතින් ඔතන හොඳට පිහදා ගත්තාම දැලි ගතිය ඉතින් අඩුයි. ඉතින් හැමදාමත් වගේම මම ඔයාලට මතක් කරනවා මම වත්සලා මගේ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් ඔයාව ආදරෙන් පිළිගන්නවා subscribe කරලාම මාත් එක්ක එකතු වෙන්න. ලස්සන වීඩියෝස් බලන්න පුළුවන්. මගේ Facebook page එකත් follow කරන්න අමතක කරන්න එපා. description එකේ මගේ link එක දාලා තියෙනවා. ඉතින් කමෙන්ට් කරන්න, like කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. ඔන්න ඔය විදිහට මිනිස් 3-5 ටික දාලා දෙල් එක ලිපේ තියාගත්තා. ඉතින් දැන් 6ට කාලයි වෙලාව. ඉතින් මේ උදේ වෙලා තිබ්බට ඉතින් මේ දවස්වල වැහි කරවල නිසා මේ එළිය හොඳටම කරවලයි. ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් එළි වෙලා තියෙන්නේ. නමුත් ඉතින් අර වැහි කරවල නිසා කොහොමද ටිකක් එළිය වැටෙනකම්ම මේ කරවල ගතිය තියෙනවා. ඉතින් මම දැන් මේ හදන්නේ අර ටික ලෑස්ති කරලා තියලා බුදයි කැම්පෙට් ටික හොදලා තියන්න. ඉතින් මේ මම උයන්නේ දරලි පෙන් නිසා ඉතින් අනේ මොකක් හරි ඇල්ලුවත් අල්ලන තැන දැලි ගෑවෙනවා. ඕක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන. ඉතින් දැන් ওই ටික හොදලා ඒ ටික අස්පස් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි මම පටන් ගත්ත පුංචි ව්‍යාපාරයේ ගොඩාක් සාර්ථක විදිහට මේ දවස්වල කෙරීගෙන යනවා. ඉතින් ඒ වීඩියෝස් එක්කම මම මේ වීඩියෝස් දානවා. ඉතින් සමහර හිතනවා ඇති දැන් මේ බිස්නස් එකක් පටන් අරන් ඒ ගැන වීඩියෝස් දානවා අපිට ඩේ බ්ලොග්ස් ගේන්නේ නැහැ කියලා. අනේ නෑ ඉතින් එහෙම එකක් නෑ. මොකද සෝෂල් මීඩියා හරහා ඉතින් මට හොඳටම හුරු පුරුදු තැනනේ මෙතන. ඉතින් ඒක නිසා මම එතනින් වීඩියෝස් 2-3ක් දානවා. ඉතින් මම අලුතෙන් ඩිසයින් එහෙම ගෙනාපුවාම ඉතින් ඒ ගැන කවුරුත් තරහ වෙන්න එපා හොඳේ. ඔන්න ඉතින් මම දැන් තේ එකක් බොන්න තමයි හදන්නේ. මේ පේනවනේ මේ දෙන්න. ඉතින් කතා කරාට පස්සේ තමයි මේ දෙන්න තැහැරුනේ. නිදියගෙන හිටියේ. ඉතින් ඔම් බලන්නකෝ මේ එළියේ තියෙන කරවල ඉතින් මේ වෙලාවට එළියේ ඉන්න අමාරුයි සීතලයි. මේ දවස්වල අපිට හුළඟ පින්න ඒ වගේම වැස්සක් තියෙන නිසා ඉතින් එළියේ කුස්සිය ටිකක් අමාරුයි මං වගේ පීනස් රෝගීන්ට. ඉතින් මට මේ පුංචි කාලේ ඉඳලම තියෙන ලෙඩක් මේක. පොඩ්ඩක් පින්න වැඩි කාලෙට හරිම අමාරුයි. උස්ම ගන්නත් එක්ක අමාරු වෙනවා කිම්හොයි යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එළියේ පේන්නේ. ඔය පේනවනේ. මගේ ලස්සන මාළු ටැංකිය. ඉතින් මේ බලන්නකො වෙච්ච වැඩි මේ දෙල් එක ලිපේ තියාගෙන හිටියා දෙල් එක තැම්බෙන්නේ නැහැ. ඊට පස්සේ කරපු දේ දෙල් එක බාලා දැන් මම මේ හදන්නේ බණ්ඩක්කයක තෙල් දාගන්න. ඉතින් දැන් මේ හදිස්සියට හදාගන්න දෙයක්වත් නැහැ. දැන් පරිප්පු ටිකක්වත් තෙල් දාලා ගන්න ඕනේ කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඉතින් අම්මත් ඉන්න නිසා එයා කිව්වා හාලි කමන්නේ මේ අපි පරිප්පු ටිකක් හරි හදලා ගමු කියලා. මොකද දැන් අද ඉස්කෝලේ පටන් ගන්න පළවෙනි දවසේ නිසා පුතත් එක්ක මාත් යන්න ඕනේ ඉස්කෝලේට. ඒක තමයි මේ පරක් වෙනකොට අමාරුයි. ඉතින් ওই විදිහට තමයි බණ්ඩක්කයක මම තෙල් දාගත්තේ. ඊට පස්සේ ඉතින් මම දැන් මේ හදන්නේ දෙල් එකට දාගත්ත පොල් ටික අහපව් කප් එකකට දාලා මේක ෆ්‍රිජ් එකට දාගන්නවා. මොකද හවසට හරි වෙන්න ගන්න පුළුවන් ඒක නිසා. ඉතින් ඔන්න ඔය විදිහට ඒකත් දාගෙන ෆ්‍රිජ් එකට මම දැන් හදන්නේ ලොකු ඇහැරව ගන්න. ඉතින් මාසයක් තිස්සේ හොඳට නිදිලා ඉතින් දැන් හරිම කම්මැලි නැගිටින්න මේ පේනවනේ. ඉතින් බොහොම අමාරුවෙන් කතා කරලා තමයි ඇහැරව ගත්තේ. ඇහැරෙනවා ආයෙ නිදිනවා. ඇහැරෙනවා ආයෙ නිදිනවා. ඉතින් මේ පව් ඉතින් මේ දවස්වල සීතලයිනේ. මම ඉතින් 6 මාරට විතර කිට් වෙලා තමයි යාව ඇහැරවන්නේ. එතකොට ලෑස්ති වෙලා යන්න පුළුවන්නේ. ඒක හන්දා ඉතින් කලින් ඇහැරවන්නේ පව්. ඉතින් අපිත් ඒ කාලේ කැමති නෑනේ පාන්දරට ඇහැරෙන්න නේද?
ඉතින් ඔන්න පරිප්පු එකත් ලෑස්ති කරගත්ත. දැන් ඒකත් තෙල් දාගන්න තමයි තියෙන්නේ. මේ පේනවනේ දෙල් ටික. ඉතින් ඕක දැන් දවල් වෙලා අයින් කරන්න ඕනේ. ඉතින් මේ දෙල් ටික පරිප්පු ටික හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේ දෙන්න මේ පේනවද? නැගිටලා ආවට පස්සේ ඉතින් පුටුවට වෙලා ওই පුටුවට වෙලා මේ ටික වෙලාවක් ඉඳලා තමයි තේ එක බොන්න ගන්නෙ. ඉතින් මම දැන් ඒ දෙන්නට කිරි එකක් හදාගන්න තමයි හදන්නේ. කිරි එක වෙන්දට මම යාලට තේ කුඩු දාලා හදනවනේ කහට කිරි කහටනේ හදන්නේ. ඉතින් දැන් අද මට හිතුණා මේ මමයි අම්මයි කලින් තේ බීපු නිසා යාලට විතරක් නිසා සුදු කිරි එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මොකද ඒ දෙන හරිය ආසයි සුදු කිරි බොන්න. ඉතින් සුදු කිරි වලට සාමාන්‍යයෙන් සෙමය විසෙනවා කියලාත් කියනවා. ඒ වුණා ඉතින් හැමදාම නෑ නේද ඉඳලා හිටලා දෙන නිසා මං හිතුවා සුදු කිරි එකක් හදලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ දැන් මම මේ හදන්නේ පුතාගේ යුනිෆෝම් එක අයින් කරා. ඉතින් ෂර්ට් එක අයින් කරලා මෙන්න මේ විදිහට යාර පිළිවෙලට බත් ටික ලෑස්ති කරලා දුන්නාම එයා මට කරදරයක් නැහැ. ඉතින් ලෑස්ති වෙනවා. එතකොට ඒ අතරට මට පුළුවන් මගේ තියෙන අනිත් වැඩ ටික කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම පිළිවෙලට හැමදාම එයාට රෙදි ටික එයාගේ අත ඇඳුම් ඒවා මේව ඔක්කොම ටික ලෑස්ති කරලා දීලා. ඉතින් දැන් මම හදන්නේ එයාට මේ බිත්තරයක් බෙද ගන්න. මොකද එයා කරවල කන්න ටිකක් අකමැති. ඒ නිසා ඉතින් බිත්තරයක් බදිනවා. කොහොමත් ඉස්කෝලේ යන දවස්වලට බිත්තරයක් දෙන්න ඕනේ. නැත්නම් ඉතින් මූණ හරි නෑ එයාගේ. ඉතින් ওই විදිහට තමයි මම බිත්තරේ පැදගත්තේ. ඊට පස්සේ ඉතින් පුතාගේ කෑම පෙට්ටි දෙකටත් කෑම ටික දාලා මෙන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. ඉතින් ඊට පස්සේ ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා මමත් ඇඟ එහෙම සෝදගෙන දැන් හදන්නේ. ඉතින් මෙයාගේ ෂර්ට් එක දාලා ඒක යට කරන වැඩේ සපත් දෙකේ ලේස් එක බඳින වැඩේ මම කරන්න ඕනේ. ඉතින් යාර තාම මේක අමාරුයි කරගන්න. ඉතින් මේ අපේ මෙහි ඉස්කෝලේ වලට ලොන්ජි ඇඳලා අම්මලාට සාමාන්‍යයෙන් යන්න පුළුවන්. ඒ නිසා ඉතින් හුඟක් ලේසි. මම දැන් මේ හදන්නේ එයාගේ වැඩ ටික ඉවර කරලා ඉවර වෙලා මමත් ඉතින් කොණ්ඩෙහින් පිටලා ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලා මෙයාව ලෑස්ති කරලා ඒ වැඩ ටික ඉවර කරලා ඉන්න තමයි මම දැන් මේ හදන්නේ. මම නම් ඉතින් ලෑස්ති වෙන්න ගියාම ඉතින් ලොකු විචුරණ නෑනේ. මම ඉතින් ඉක්මනට දරිබිඩි ගාලා ලෑස්ති වෙනවා. කොණ්ඩේ පීරලා. ඉතින් ওই ටික තමයි මට ගොඩුව වෙලා යන්න ලෑස්ති වෙන්න. ඉතින් ඔයාලත් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අද දවසේ මම කොහොමද මගේ වැඩ ටික කරගත්තේ කියලා බලන්න. ඉතින් ගෙවල් අස් කරන වැඩ ඒවා ඇවිල්ලා කරගන්න කියලා හිතාගෙන තමයි මම යන්නේ. මොකද 7:00 වෙනකොට මෙයාලගේ වැඩයි කොහොම කරගන්න බෑ. ඉතින් මම මැෂින් එකක් නෙමෙයිනේ යන්නේ. ඉතින් ඒක නිසා ඉතින් පුළුවන් විදිහට ගේ උයන වැඩ ඒ ටික කරගත්තා. ඇවිල්ලා මිදුල්ල එහෙම අතු ගා ගන්න ඕනේ. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. ඉතින් මේ ඉන්නේ මගේ ගමන් සගයා මගේ දුකට සැපට හැම දෙයකටම ඉන්න මාව ඉතින් මග අතරමං නොකර මගේ වැඩ කටයුතු වලට සහාය වෙන මගේ පුංචි බයිසිකලේ. ඉතින් මං හරිය ආදරේ ඇත්තටම මේ බයිසිකලේට ලොකු විචුරණ නැති. ඉතින් හරි දැක්කම කෙනෙක්ට සමහර මේක දැක්කම hina වෙනවනේ. ඇයි මන් දන්නේ. ඒ වුණාට ඉතින් මට නම් මේක ලොකු උදව් කරන මගේ වාහනේ. ඉතින් ඒක නිසා මං හරි ආදරේ මේකට. ඔන්න ඉතින් පුතාව ඉස්කෝලේට දාලා මං ගෙදර ආවා. ඇවිල්ලා ඉතින් ඇඳුම් ටික ගලවලා එහෙම මම දැන් ලෑස්ති වෙන්නේ ගෙවල් අස්පස් කරගන්න. ඉතින් පේනවනේ අපේ චූටි බබාගේ වැඩි. අයියාගේ දුව ඉස්කෝලේ ගියේ නැති. එයාත් එක්ක මේ ෆෝන් එකේ කාටුන් බලනවා. මං ඉතින් එළිය වැස්ස නිසා එළිය දුවන්නේ නැහැ නේ. එතකොට කියලා කමන්නේ නැහැ. මම වැඩ ටික කරගන්නකම් එයාට ඔහොම ඉන්න දීලා දැන් මගේ වැඩ ටික කරගන්න තමයි හදන්නේ.
ඉතින් අද හස්බන්ඩ් කලින් ආවා ගෙදර. ඉතින් එයා ඇවිල්ලා මේ වත්තේ තනකොළ ටික කපන්න හදනේ. මේක මේ ගොඩ දවසින් අපිට කපන්න බැරි වුණා. වැස්ස නිසා ගොඩ තනකොළ උඩට වැවිලා තියෙන. ඉතින් තනකොළ තියෙනකොට ඔයාලා දන්නවනේ සර්පයෝ එහෙම එනවනේ ගෝනුස්සෝ, පත්තෑයෝ වගේ සත්තු වෙනවා ගෙඩ. ඒක නිසා ඉතින් මෙයා හදන මේ ටික පොඩ්ඩක් කොට වෙන්නම කපා ගන්න. ඊට පස්සේ ඔය වැස්සට ආයි මේක ලියලනවනේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් උපරිම කොටට වගේ කපා ගන්නවා. ඉතින් ඔයාලට පේනවාද බල්බ් දාලා වගේ අපේ ගහේ මේ හැදලා දෙන ජම්බු කොට පේනවාද? ඉතින් එයා මේ ඔය ටික කපනකම් මම දැන් මේ හදන්නේ රෙදි ටික හොද ගන්න. ඉතින් උදේ රෙදි ටික හොද ගන්න බැරි වුණා. වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් ටිකක් වෙලා ගියා. ආවිල්ලා ගෙදර ඇතුලේ වැඩ කරලා. ඉතින් මගේ මහන ඒ ඕඩර්ස් පැක් කරන වැඩ ටිකක් තිබ්බේ. ටික කරලා ඔක්කොම කරලා. ඉතින් හැමදේම වැඩ ගෙදර වැඩ ඉවර වෙලා. ඉතින් ඔය එහෙම වෙනකොට ඉතින් පොඩ්ඩක් වෙලා ගියා. ඊට පස්සේ ආයෙ ගියා පුතාව ගේන්න. ඉතින් ඒ ඇවිල්ලා මේ එයාගේ සුදුරිත් තමයි මේ හොදන්නේ. අම්මෝ මෙව්වා නම් ඉතින් කියන්න දෙයක් නැහැ නේ. ඉතින් දන්නවනේ අම්මෝ හරිම අමාරුවෙන් තමයි හොදගන්නේ. යන්නේ මේ දවස්වල වැස්සනේ ගස්වල නගිනවයි වලවල් වල පැනලයි අයියෝ මන් දන්නේ ඇඳුම් වල හරියට මඩ. ඉතින් බොහොම අමාරුවෙන් ඉතින් ওই ටික කොහොම හොදගන්නේ. ඒ කියන්නේ මේ සුදුරේති වල හරියට කුණු ගා ගන්නවා අපේ පුතා. අනේ මන්ද එයාලා සෙල්ලම් කරනවට පිරිමි ළමයිනේ. ඉතින් කොහමද දාංගලෙත් වැඩිනේ නේද? ඊට පස්සේ ඉතින් පල්ලෙහා මම ලෙඩ ටික වනන්න යනකොට ඔයාලට පේනවා ඇතිනේ මේ හස්බන්ඩ් පල්ලෙහාත් මල් ටික කපනවා. අනේ මගේ මල් ගස් ටික පේනවද මැරිලා තියෙන හැටි ඔය ඔක්කොම මැරිලා තියෙන උල්දියට. ඔය දැන් අවුව ටිකක් නිසා ඔය වතුර නැත්නම් ඔය හරිය අඩිය තියන්න බෑ වතුර. ඉතින් මේ අපේ ගේ අතිවාරමට කිට්ටුවම නම් ඔහොමවත් බෑ ඉන්න හරියට මේ වතුර. ඉතින් මේ හරියට තියෙනවා ගොඩක්. ඉතින් මේ ගස් ටික ඔක්කොම මැරිලා තියෙන මලක් දෙකක් විතරයි කඩා ගන්න පුළුවන්. මම මේක මේ වොයිස් කරන දවස් වෙනකොට නම් එහෙමවත් කඩා ගන්න මල් ඉතුරු වෙලා තිබ්බේ නෑ. ඔක්කොම මේ අර උල්දියට මේ මැරිලා තියෙන ගස් ටික. ඊට පස්සේ ඉතින් ඔහොම මම දැන් මේ හදන්නේ කුස්සිය අස් කරගන්න වළම්පිකන් ටික හොදලා උදේට උයපු බඩු ඒවා බබාගේ ඉස්කෝලේ කැම්ප් එකේ ඕනම ටික ඔක්කොම හොද ගන්න ඕනේ. ඉතින් ඒ ටික කරගන්න තමයි මේ හදන්නේ. බලන් හොදනකොට නම් මම උතන හරියම පරිස්සමට හොදන්නේ. මොකද වටපිටට ඉහෙන්නේ නැති වෙන්න. ඉතින් අර සුදු පාට කාපට් එකක් නේ දාලා තියෙන. ඉතින් වතුර ඉහුනොත් එහෙම මේ අර එතකොට කැතයි කොච්චර හේදුවත්. ඒ නිසා ඉතින් හරිය පරිස්සමට තමයි ওই ටික මේ හොදගන්නේ මම. මෙයාලට බත් කන්න දීලා තමයි මම ඉතින් ඔය අස් කරන්න ගත්තේ. ඉතින් ඔය අතර දෙන්න විඩේට එක සැරේට බත් පිඟන් කාපි පිඟන් ගෙනත් දෙනවා. යත හොදන්න එනවා. ඉතින් දන්නවනේ යාළගේ හැටි. ඉතින් මම මෙතන අස් කරන්න ගත්තොත් ඉතින් පිහනවා. ඉතින් ඔයාලා දන්නවනේ. එතෙන් තිබ්බ ඉන්ඩෝ ප්ලාන්ට් ටික මං අයින් කරා. මොකද අර වැස්ස දවස් ටිකේ එව්වා කහ වෙලා නිකන් මැරෙන්න වගේ ගත්තා. ඊට පස්සේ මං ඒ ටික එළියෙන් තිබ්බා. මං දන්නේ ඇයි කියලා මේ පැල ටික ඔක්කොම සවුත් වුණානේ. ඉතින් ඔයාලා බලනවාද මම මේ මුට්ටියකුත් තරම් කොහෙද යන්නේ කියලා. මම මේ යන්නේ අලු මුට්ටියයි කුණු එකයි ගිහින් දාන්න. ඉතින් ඒ හැමදේම කුස්සිය අස්පස් කරගන්න එපයි. කේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා මම දැන් හදන්නේ මිදුළු අතු ගා ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ පොඩි අය බට්ට කොටු ඇඳලා තියෙනවා. ඌව දකින්නකොට ඉතින් ඉඳලා හිටලා අපිත් පුංචි කාලේට යනවා නැතුවම නෙමෙයි. දැන් හදන්නේ මිදුළු අතු ඉක්මනට මතු කාලා දාගන්න. මොකද උයන්නත් ඕනේනේ. මිදුළු ගාලා ඔක්කොම ඉවර කරලා මම දැන් හදන්නේ මේ පහන තියන්න. උයන්න කලින් අද පහන තියලා ඉන්න ඕනේ කියලා හිතුවා. මොකද අද මම ගෙදර වැඩ ඔක්කොම කලින් ඉවරයි. ඉතින් ඒක නිසා කලින් නාගත්තා. ඉතින් නාලා හපව් උයන්න කලින් ඒ වැඩ කරන්න කලින් බුදු පහන තියලා ඝන දෙවියන්ට පහන තියලා මගේ ප්‍රාර්ථනාවන් කියලා ඒ දේවල් කරන්න ඕනේ කියලා මං හිතුවා. ඉතින් මේ අතරට මං කියන්න ඕනේ කියලා හිතුවා මේ නාගි කෙනෙක් මගෙන් අහලා තිබ්බා ඝන දෙවියන්ට
108 පූජාව කරනකොට මල් විතරද පූජා කරන්න පුළුවන් කියලා. නෑ නංගි මල් විතරක් නෙමෙයි මල් පූජා කරන්නේ අපිට පූජා කරන්න දෙයක් නැතිමනම්. ඔයාට සල්ලි තියෙනවා නම් කවුරු කියන්නේ පෑන් 108ක් පොත් 108ක් එහෙමත් නැත්නම් තව මොනවා හරි කොහා කැමති දෙයක් කැවිලි ಜಾති කැවුම් 108ක් ඔය වගේ ඕනම දෙයක් ඔයාලට පුළුවන් පූජා කරන්න. ඉතින් එහෙම බැරිම කෙනෙක්ට පුළුවන් අර ඉතින් එහෙම වියදම් කරගන්න බැරි නම් මල් 108ක් පූජා කරලා ගණ දෙවියන්ට පූජාව කරන්න පුළුවන්. අපි පූජා කරන දේ නෙමෙයි අපේ හිතේ තියෙන චේතනාව හොඳ නම් ඒක තමයි වටින්නේ. එහෙම නැතුව ගණ දෙවියෝ කවදාවත් කියලා නෑ අපිට මේ දේ පූජා කරන්න මට මේ දේ පූජා කරන්න කියලා. ඉතින් අපිට පුළුවන් විදියට අපි පූජාවක් කරමු. ඒක තමයි ගොඩාක් වටින්නේ. ගොඩාක් වෙලාවට මම අපේ ගහේ අඹ ගෙඩියක් හැදුනොත් ඒ අඹ ගෙඩිය කඩලා ඒක පූජා කරනවා. ඉතින් මේ ඒ දේත් ඇති. හිත හොඳින් පූජා කරනවා නම් කොයි දේත් වටිනවා. මම කරන විදිය තමයි මම ඒ කිව්වේ. ඉතින් ඔයාලට තව දැනගන්න ඕන නම් ඉතින් මේ සම්බන්ධව මට වඩා දන්න අයකින් අහලා දැනගන්න පුළුවන්. මම කරන දේ විදිහ මම කරන විදිහ තමයි මම කිව්වේ. ඉතින් මට එහෙම සාමාන්‍ය ලොකුවට වේදම් කරලා පූජාවල් කරන්න විදිහක් නෑ. ඉතින් එහෙම කවදා හරි දවසක පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගණ දෙවියන්ගේ පිහිටෙන්ම ලොකු දෙයක් කරන්න හිතේ තියාගෙන ඉන්නවා. ළඟදී මේ දේ කරන්නත් පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ওই විදිහට තමයි මම නාල ඉවර වෙලා බුදුන් වන්දලා ගණ දෙවියන් වන්දලා ප්‍රාර්ථනාවන් කරේ. ඊට පස්සේ ඉතින් පහන තියලා තව වෙලා තියෙන නිසා නිවිලා කන්නත් බෑනේ. ඒක නිසා මං හාල් ලිපේ තිබ්බා. හාල් ලිපේ තියලා අනිත් ටික ලෑස්ති කරගන්න කලින් තේ ටිකක් හදාගත්තා. ඉතින් වඩේ තිබ්බා. වඩේ කාලා තේ එකක් බොන්න තමයි මේ හදන්නේ. මම හරිය ආසයි නිස්කලංකව මෙන්න මේ විදිහට මේ මාළු ටැංකිය දිහා බලාගෙන හවස් වරුවට මෙහෙම තේ ටිකක් බොන්න. ඒක අමුතුම සැනසීමක් තියෙනවා හිතට. දැන් ඉතින් නිදහසේ තේ ටිකක් එහෙම බීලා ඉවර වෙලා මම මේ හදන්නේ රැයට උයා ගන්න. බත් එක කලින් මම ලිපේ තියලා තිබ්බේ. දැන් නම් ඉතින් බත් එක ඉදලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට පාන්දරට සීතල නිසා ගේ කුස්සියුවට හවස් වරුව මම බොහෝ දුරට බලන්නෙම මෙතන උයන්න. හරි නිස්කලංකයි නිදහස් කියලා හිතන නිසා. ඉතින් මම ඉතින් වැඩ කරන අතරට අපේ පුතත් පොඩ්ඩක් එහෙම මෙහෙම මට පොඩි උදව්වක් දෙනවා. ඉතින් ඒ දේවලුත් කරගෙන හිමීට උයා ගන්න තමයි හදන්නේ. ඉතින් පුතා යාට සොසේජස් ගෙනත් තිබ්බා අයියා පොඩි පැකට් එකක්. ඉතින් ඒකෙන් ටිකක් වැද ගන්න කියලා හදනවා. ඉතින් මං එයා ඉන්න හරිය චුට්ටක් අයින් කරා. මොකද මේ ළඟදි මං දන්න අඳුරන අක්කා කෙනෙක්ගේ පොඩි බබාලා ඉතින් මේ වගේ වැඩ කරනකොට මේ එයාට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒවා වීඩියෝ කරලා දාපු නිසා. ඉතින් ඒ හේතුව නිසා මම හිතුවා මේ පුතා පේන ඉන්න හරිය චුට්ටක් අයින් කරන්න ඕනේ කියලා අවධානමක් ගන්න ඕනේ නෑනේ. ඉතින් මෙතන පොඩ්ඩක් එයාට සේෆ්ටි මදි වගේ කියලා හිතුනොත් මට හිතුණා ඒකත් මගේ channel එකටත් ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ අක්කට. අපි වගේ බබාලත් එක්ක වීඩියෝස් කරන අයව මේ ඒ විදිහට දැනුවත් කරාට. ඉතින් ඇත්තටම මේක ලොකු දෙයක්. මොකද නොදැන අපි කරා නම් ඒ දේවල් අපිටත් ඔය ප්‍රශ්නේ එන්න තිබ්බා. ඒක නිසා ඉතින් ඔන්න ඔය විදිහට හිමින් සැරේ මම දැන් මේ උයල ඉවර කරගන්න හදන්නේ. පේනවනේ වටින් ගොඩින් ටික ටික කරවල වැටිගෙන එනවා. මේ වෙලාවට බොහෝ දුරට මේ අර ගමේ පන්සලේ පිරිත් සද්ද අපේ ගෙදරට හොඳට ඇහෙනවා. පන්සල තියෙන ගොඩක් දුරින්. ඒ වුණාට හයියෙන් අර ස්පීකර් එක දාපුවාම මේ අපේ ගෙදරට ඇහෙනවා. මේ වෙලාවට හරීම නිස්කලංක වේ සද්ද ඇහෙනකොට මේ හිතට හරි අමෝත සැනසීමක් සැහැල්ලුවක් දැනෙනවා. බත් එක බාලා මම දැන් බිත්තර ටික තැම්බෙන්න තියාගත්තා. බිත්තර තෙල් දානවා. සෝය එකක් හදා ගන්නවා. ඉතින් ඒ ටිකට ලුණු මිරිස් ටික කපලා ඒ සේරම ටික අයින් කරගත්තා. දැන් ඉතින් මම මේ හදන්නේ සෝය එක හදාගන්න. මුලින් සෝය එක හදලා ඉවර වෙලා බිත්තර එක හදා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ දේවල් හදාගත්තේ. ඉතින් මගේ ෆෝන් නම්බර් එක දැන් තියෙන නිසා ගොඩාක් කට්ටිය මාත් එක්ක කතා කරනවා. ඉතින් ඇත්තටම හරි සතුටුයි. ගොඩාක් කට්ටිය යාළගේ දේවල් කියනවා මට. යාලා ඒ කියන්නේ සමහරු ඉන්නවා channel පටන් ගන්න ආසාවෙන් ඉන්නවා. ඒක කරගන්න බය තියෙන එහෙම අය. ඉතින් මට පුළුවන් විදිහට මම එයාලට කියනවා මම පුළුවන් විදිහට උදව් කරන්නම්. බය වෙන්න එපා. මමත් ඔහොම තමයි කරේ. මෙහෙමයි කරන්න කියලා. ඉතින් දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන්න කවදාවත් පැකිලෙන්න හොඳ නැහැ. ඉතින් ගොඩාක් කට්ටිය වැරදි මතවල ඉන්නවා. හොඳ ෆෝන් එකක් තියෙන්න ඕනේ. හොඳ ලස්සනට හැමදේම තියෙන්න ඕනේ කියලා. මමත් ඒ වැරදි මතේ හිටිය නිසා තමයි මම හැමෝටම කියන්නේ බය වෙන්න එපා. පටන් ගන්න ටික ටික පුළුවන් අපිට මේ දේවල් කරගන්න කියලා. මම දැන් ඉතින් බිත්තරයකටත් ලුණු මිරිස් ටික තෙලට දාලා දැන් මේ හදන්නේ අස් කරගන්න. ඉතින් කුස්සිය ගේ කුස්සිය වගේම තමයි මෙතනත් උයන ගමන් ඔක්කොම අස් කරලා පිහ දාලා මේ දේවල් කරගන්නවා මම.
ඉතින් දැන් මේ රෑ කෑම කාලේ ඉවර වෙලා මම සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් මුලින්දම බලන කෙනෙක් නම් දන්නවා මම රෑට කාපු බීපු අස්පස් කරනවා බත් මුට්ටියේ බත් ටික ඇරෙන්න අනිත් ඒවල් ඉඳුල් මේ ගෑවිලා රෙහිමේ තියෙන ඒවා ඉඳුල් අස් කරලා හොදලා ඒවා අයින් කරනවා බත් මුට්ටියේ බත් ටිකක් ඉතුරු කරනවා එහෙම ඔක්කොම අයින් කරලා හොදන්න හොඳ නැහැ කියලා කියනවා ඒක නිසා ඉතින් මාළු පිණි උයනේ වගේ සාමාන්‍යයෙන් මාළු පිණි බොහෝදුරට ඔක්කොම ඉවර වෙනවනේ ඉතින් ඒක නිසා ඒ කියන්නේ අපේ බල්ලෝ දෙන්න ඉන්නවා එයාලා දෙන්නට දාපුවම ඉවර වෙනවා ඉතින් හිස් වෙච්ච වලන් වහලා තියන්නේ මම ඒව ටික හොදලා බත් මුට්ටියේ බත් චුට්ටක් විතරක් තියෙනවා ඒ තියලා ඉතින් කුස්සිය අස්පස් කරලා අතු ගාලා දාලා දැන් මේ හදන්නේ නිදා ගන්න කලින් කොණ්ඩේ ටිකක් පීරන්න මම සාමාන්‍යයෙන් කොණ්ඩේ රැයට නිදා ගන්න ඉස්සෙල්ලා ඔන්න ඔය විදිහට හොඳට පීරනවා මම ඔයාලට කියලා තියෙනවා මගේ මූණට වඩා මම කොණ්ඩේ ගැන චුට්ටක් සැලකිල්ලක් දක්වන කෙනෙක් මොකද මේ කොණ්ඩේට මම හරියට වද දීලා තියෙනවා මගේ තරුණ කාලේ. ඉතින් මේ මම දැන් වයසයි කියලා කියනවා නෙමෙයි. නමුත් ඉතින් මම දැන් ටිකක් විතර වයසින් වැඩිනේ. ඉතින් තරුණ කාලේ මම ගොඩ දේවල් කරා ස්ට්‍රේට් කරා කර්ල් කරා කලර් කරා ඉතින් කප්පලා කරලා දැන් ඉතින් ඔය ඉතුරුලා තියෙන කොණ්ඩේ මට ඕනේ ලස්සනට තියාගන්න ඉතුරු කාලේ මම හිතාගෙන ඉන්නවා අය කලර් කරන්නේ කරන්ට් එක අල්ලන්නේ කෙමිකල්ස් දාන්නේ කියලා. ඉතින් මම ලස්සනට කොණ්ඩේ වවා ගන්න හරි ආසාවෙන් ඉන්නවා. ඉතින් ওই විදිහට රැයට හැමදාම නිදා ගන්න කලින් හොඳට කොණ්ඩේ පීර ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම චුට්ටක් එළියට බහැලා එළිය බලනකොට මේ හොඳටම කරුවලයි පේනවා නේද? ඉතින් මට හිතුණා චුට්ටක් එළියේ ඇවිදලා බලන්න ඕනි කියලා. ඉතින් පේනවනේ බල්බ් දාලා වගේ අපේ ගහේ ජම්බු. ඉතින් මම චුට්ටක් ජම්බු ගහ යටටත් ගිහිල්ලා නිදා ගන්න කලින් ජම්බු ගෙඩියකුත් කන්න තමයි හදන්නේ. ඉතින් මාත් එක්ක මෙච්චරලා එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝටම මතක් කරනවා ආයෙත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් මම අද ගිහිල්ලා එන්නම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඉතින් මට කෝල්ස් ගන්න හැමෝමත් එක්ක මම හොඳින් කතා කරනවා. ගොඩාක් ස්තුතියි මට කතා කරන මගේ සැප දුක අහනවාලා හැමෝටම. ඉතින් එහෙනම් මං ගිහිල්ලා එන්නම්. අයිත් දවසක හම්බ වෙමු.